ඔන්න පුංචි යාළුවනේ බට්ටිගේ කැලේ පැටව් කන රාක්ෂ උගුස්සෙක් හිටියා. මේ අහනවා ගෝලු මම ඔයාලගේ කැලේ පැත්තට ආවත් හැම කුරුල්ලෙක්ම ගේ ඇතුළට ගිහින් දොර වහගන්නවා. මෙහෙම හැමදාම වුණොත් මම මොනවද කන්නේ? අඩු ගානේ මස් කට්ටක්වත් කන්න වෙන්නේ. අහසටයි කැලේටයි අධිපති උගුසු රජුනේ. මම මොනවද කරන්න ඕනේ? මට හොදටම බඩගිනි. මට කන්න මොනවා හරි කෑම වේලක් ලෑස්ති කරන්න. ඒක විතරක් කරොත් මම ඔයා එක්කම ඉන්නවා. ඔයාව මේ කැලේටම රජු කරනවා. ඔයාට විරුද්ධ කිසිම කෙනෙක් මම යහතින් තියන්නේ. ඔයා කියන දේවල් අහද්දි මට ගොඩක් සතුටුයි. මම මේ කැලේට රජු වෙන්න ඕනේ. අනිත් හැම කුරුල්ලෙක්ම මාව දැකලා බය වෙන්න ඕන. මට යටත් වෙලා ඉන්න ඕනේ. මේ බලන්න ගෝලු මම කියපු දේ කරොත් ඔයාගේ ආසාව මම ඉෂ්ට කරලා දෙනවා. මට කෑමට කුරුල්ලෙක් ගෑද්දි වයසට ගියපු කුරුල්ල එහෙම ගේන්න එපා. මම කැමති නෑ. ඒ නිසා පොඩි කුරුළු පැටියෙක්ව අරන් එන්න. මම ගිහින් එන්නම්. මෙහෙම කියලා ගෝලුගේ යාළුවා හම්බ වෙන්න ගියා. යාළුවා උගුස්සගේ වැඩක් තියෙනවා. මේක කරොත් අපි දෙන්නට රජ්ජුරුවෝ වගේ ඉන්න පුළුවන් මේ කැලේ. හැබැයි කරන්න පොඩි වැඩක් තියෙනවා. පොඩි කුරුළු පැටියෙක් හොයලා උස්සන් එන්න වෙනවා. යාළුවා හොය ඉන්න දෙයක් නෑ. බට්ටිගේ පැටියා මීරා හොඳ මහතට ඉන්නවා. මෙහෙම කතා වෙලා දෙන්නම කැලේට ගියා. යාළුවා ඔයා කියපු විදිහටම මීරා මෙතෙන්ට සෙල්ලම් කරන්න එනවද? සමහර දවස්වල මම දැකලා තියෙනවා. මේ වෙලාවට මෙතන ඉන්නවා. අම්මා මම කැලේට ගිහින් සෙල්ලම් කරලා ඉන්නද? චුට්ටක් ඉන්න පුතේ මාත් එක්ක යමු. අනේ අම්මා මම යන්නම් අම්මා එන්න. හරි එහෙනම් පරිස්සමෙන් යන්න පුතේ මම එන්නම්. මීරා සතුටෙන් සෙල්ලම් කරන්න කැලේට ගියා. මීරා තනියෙන් ඉන්නවා දැකපු ගෝලු ඉක්මනින් මීරා ළඟට ගියා. මීරා පුතේ ඔයා ගියේ නැද්ද? පරවි මාම හැමෝටම චොක්ලට් දෙනවා. ඇත්තටමද මාමේ? මම දැම්ම යනවා. ඔයත් එන්න. මෙහෙම කියලා මීරත් රැවටිලා චොකලට් කන්න ගියා. මෙහෙම කැලේ මැද්දට යනකම් ඉඳලා ගෝලු මීරව අල්ලගත්තා. අනේ මාව අතාරින්න. මාව අතාරින්න. මම චොකලට් කන්න යන්නේ. පුතේ ඔයාට චොක්ලට් නේද ඕන? ඉතින් මම අරන් දෙන්නම්. උගුසු මාමගේ ගෙදර චොක්ලට් තියෙනවා. එන්න යමු. ගෝලු මීරවත් අරන් උගුස්සගේ ගෙදරට ගියා. මේ වෙලාවේ බට්ටිත් මීරව හොයාගෙන ආවා. මීරා පුතේ ඔයා කොහෙද? මීරා හැමදාම මෙතනටම එන්නේ. මම කිව්වා මගෙත් එක්ක යමු කියලා. මේ ළමයා කොහේ ගිහින්ද දන්නේ? බට්ටි පෙත්තප්පුගේ ගෙදරට ගියා. යාළුවා මීරව දැක්කද? එයාව මුලින් යවලා මම ඇවිත් බලද්දි මීරා වෙනදා ඉන්න තැන නෑ යාළුවා. අනේ මට බයයි. යාළුවා මීරා මේ පැත්තේවත් ආවේ නෑ. කෝකටත් ගෝලුගේ ගෙදරට ගිහින් බලන්න. ගෝලු මේ දවස්වල උගුස්සත් එක්ක යාළුකම් පවත්වනවා වැඩි. මෙහෙම කියපු ගමන් බට්ටි තවත් බය වෙලා ගෝලුගේ ගෙදරට ගිහින් බැලුවා. ගෝලුත් ගෙදර හිටියේ නෑ. අනේ දෙවියනේ මගේ පැටියට කිසිම කරදරයක් වෙන්න එපා. මෙහෙම අඬාම බට්ටි පෙත්තප්පුවත් එක්කන් රාක්ෂ උගුස්සගේ ගුහාව පැත්තට ගියා. ගෝලු අද මේ පැටියව සුප් එකක් හදලා බොන්න ඕන. ඔය දෙන්න බීලම යන්න. ඉක්මනින් ගිහින් කරට්ටලයක් අරන් එන්න. උගුස්ස මෙහෙම කිව්වට පස්සේ යාළුවෝ දෙන්නම සතුටෙන් කැරට්ටලයක් ගේන්න ගියා. මෙහෙම යද්දි බට්ටි ගෝලුව දැකලා ගෝලුගේ පිටිපස්සෙන්ම ගියා. යාළුවා ඔයා මේ කැරට්ටලේ අරන් යන්න. මට සුප් එක බොනකල් අද නිින්ද යන්න. ගෝලු ඇත්තද? සුප්ද බොන්න ඕන. ඔහොම ඉන්නවා. මේ දැන් ඔයාගේ යාළුවාව සුප් එකක් කරලා දෙන්නම්.
මෙහෙම කියලා බට්ටි පෙත්තප්පුයි ගෝලුගේ යාළුවාව අල්ලගත්තා. ගෝලු තමුන් දැම්ම ගිහින් මගේ පැටියා මීරව අරන් එනවා. නැත්තම් අද මෙයාවත් සුප් එකක් කරලා තමුන්වත් සුප් එකක් කරනවා. අනේ යාළුවනේ මට සමා වෙන්න. මම මොකක් හරි බොරුවක් කියලා දැම්ම ගිහින් මීරව එක්කන් එන්න. මෙයාට මොකුත් කරන්න එපා. ගෝලු ඉක්මනින් උගුස්සගේ ගුහාවට ගියා. යාළුවා වෙන්න හොද නැති දෙයක් වෙලා තියෙන්නේ. ඔයාගේ අයියාගේ ගුහාව ගිනි අරන්ලු. දැම්ම යන්න ඉක්මනින්. අනේ මගේ අයියේ මම එනවා. උගුස්ස ගෝලුගේ බොරුවට රැවටුණා. උගුස්ස ගියපු ගමන් ගෝලු මීරාවත් එක්කන් එතනින් ගියා. බට්ටි ඔයාගේ පැටියව ගෙනාවා. මගේ යාළුවාව අතාරින්න. කොහම ඉන්නවා? දැම්ම අතාරින්න. මෙහෙම කියලා ගෝලුටයි ගෝලුගේ යාළුවාටයි හොඳටම ගැහුවා. අනේ අපිව අතාරින්න. ගහන්න එපා. අනේ අතාරින්න. අපිට සමා වෙන්න. ගෝලු අදට තමුසෙව අතාරිනවා. ආයේ මේ වගේ වැඩක් කරොත් ලේසියෙන් අතාරින්නේ නෑ. තේරුණානේ? මෙහෙම කියලා බට්ටි පැටියවත් එක්කන් ගියා. මීරායාගේ අම්මා බට්ටි කියන දේ අහලා එයත් එක්කම කැලේට ගියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. දෙමව්පියෝ කියන දේවල් අහන්න පුංචි යාළුවනේ. කනිෂ්ක, අශානී, සමාධි, බිහන්සා, සචිත්‍රා සහ ඔයාගේ චූටි දුව සප්නා හැමදාම අපිත් සමග රැඳෙන්න. ස්තුතියි ඔයාලා හැමෝටම. චූටි දුව සප්නා, ඔයා අම්මා කියන දේ අහන්න ඕන පුංචි බබ. ඔයාලගේ නමක් කියන්න මේ කාටුන් එකට කමෙන්ට් එකක් දාන්න ඔයාගේ නම. පුංචි යාළුවනේ අදට මං ගිහින් එන්නම්. channel එක subscribe